ඉතින් අද මම vlog එකකින් අරන් ආවේ මගේ තේ තවාන සුද්ධ කරන වීඩියෝ එකක්. මගේ තේ තවාන ඔයාලට මම එකෙන් පෙන්නන්නම්. මේන් තියෙනවා මගේ තේ තවාන. මේ කාණුවල මාර විදිහට තනකොළ වැවිලා. පෝර දාද්දි ඉක්මනට තනකොළ වැවෙනවා. ඉතින් ඒ ටික සුද්ධ කරන්න ආවා මම අද. අව්වයි අප්පා හොඳටම අව්වේ තමයි ඉතින් මට එවනක් නන්නේ ඉතින්. අව්වේ තමයි වැඩ කරන්න තියෙන්නේ. මේ කාණුව දිගේ මම දැන් සුද්ධ කරගෙන ආවා. මෙන්න මේ කාණුව දිගේ තමයි සුද්ධ කරන්න ආවේ. මේ කාණුව සුද්ධ කරලා ඉවර වෙලා තව කාණු දෙකක් තියෙනවා සුද්ධ කරන්න. ඒ කාණු දෙකක් සුද්ධ කරලම ඉවරයක් කරන්න ඕනේ. අද නම් ඉවරයක් කරන්න බැරි. මම ජොබ් එකක් නම් කරන්නේ. ඒ වුණාට මම මහනවා තේපැල දාලා තියෙනවා. තේපැල තවාන් මේවා විකුණන්න පුළුවන් පැල කාලේ මේ තා චුට්ටක් උස්ස ගියාම මේවා විකුණන්න පුළුවන්. මෙන්න තියෙනවා මගේ තේපැල තවාන. පාත්ති හතරක් තියෙනවා. 1 2 මේ තුන්වෙනි පාත්තිය මේ හතරවෙනි පාත්තිය. එහාට තියෙනවා තේපැල. ඒවා නම් ඉතින් මගේ තේපැල නේ අපේ මාමා තමයි මේ තේපැල ටික දාලා තියෙන්නේ. මෙන්න මේ කළු පාට දැලෙන් මෙහාට තියෙන ටික තමයි මගේ තේපැල. පොඩි තේපැල තවාන. මේ බලන්නකො හොඳටම කැලේ. මම මේ ටික තමයි දැන් සුද්ධ කරගෙන යන්නේ. මෙන්න මේ කාණුව දිගේ සුද්ධ කරන්න ඕනි. ඊට පස්සේ මේ කාණුව. ඊට පස්සේ මෙන්න මේ හා පැත්තේ කාණුවක් තියෙනවා. ඒක සුද්ධ කරන්න ඕනි. කාණුව වල තියෙන තනකොළ ටිකත් සුද්ධ කරගෙන යන ගමන් පාත්ති වල පොඩක් අයින්න තියෙන තනකොළ ටිකත් ඉතින් සුද්ධ කරලා දානවා. පොර දාන හින්දා සැරින් සැරේට තනකොළ හැම ඉක්මනටම වැවෙනවා. කොච්චර සුද්ධ කරත් ඉක්මනට වැවෙනවා ඉතින්. වැස දවස් ටික නම් දැන් ඉවරයි. දැන් ඉතින් පායනවා ටික දවසක් ඉතින් පායයි ඉතින්. වැස දවස් ටික නම් ඉවර වෙච්ච එක හොඳයි ඉතින්. තනියෙන් කියව මේ මම සුද්ධ කරනවා මොනවා කියවනවද මන් දන්නේ. කම්මැලිනේ කවුරුත් නැහැ. ඉතින් මම මගේ වැඩ මම තනියෙන් කරගන්න ඕනේ. ඉතින් සුද්ධ කරනවා ඉතින් තනියම. කාණුව සුද්ධ කරද්දි වගේ නෙමෙයි පාත්ති සුද්ධ කරද්දි පරිස්සමෙන් සුද්ධ කරන්න ඕනි. මොකද තේ බකට් එක වටේට තනකොළ තියෙනවා. තනකොළ ටික සුද්ධ කරද්දි තේ පැලෙත් එක්කම එනවා ඉගිල්ලිලා. ඒක ඉතින් බලාගෙන පරිස්සමෙන් තමයි සුද්ධ කරන්න තියෙන්නේ. අව්වයි නේද? බොමුද සීතල වතුර වීදුරුවා? නෑ බිම වීදුරුවා බිම වීදුරුවා. ෂෝක් අවු ටිකක් නම් තියෙනවා. කර වෙන්න නම් පුළුවන්. අඟුරු කැටයක් වගේ වෙලා එහෙම ඉන්න එහෙම පුළුවන්. මෙහෙම අවු හිටියන් පස්සේ. කමක් නෑ අවු හිටියට මං කරන වැඩේ හරියට කරන්න එපා. ඒ හින්දා අවුව ගානක් නැතුව ඉන්නවා. ඔයාලත් මං වගේ අඟුරු කැටයක් වෙන්න ආස නම් මේ වගේ උදැල්ලක් කරගෙන අවුවට වෙලා ඉන්න. එතකොට අඟුරු කැටයක් වෙන්න පුළුවන් ඔයාලට. ලේසියෙන්ම පහසුවෙන්ම. ඕන්න මම ඔයාලට කියලා දෙන්නම් කෝස් එකක් වගේ. අවුවේ ඉඳලා කොහොමද අඟුරු කැටයක් වෙන්නේ කියලා. පේනවනේ අව්ව. සුද්ධ කරන්න එහෙම පුළුවන් වෙන්න ඕනේ. උදළු එහෙම අල්ලන්න බෑ. කරගැට එහෙම එන ඇති නේද? දැන් මේ කාණු ටිකේ තියෙන තනකොළ ටික ගලවලා පාත්ති, ඒ කියන්නේ මේ පාත්ති ඇතුලේ තියෙන තනකොළ මේ ලොකු ගස් ඇවිල්ලා තියෙනවා. මේ ඒවත් ගලවන්න ඕනේ. එක කාණුවයි තාම සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ කාණුව ඉතින් මේ සුද්ධ කරගෙන යනවා. තව පාත්ති හතරක් තියෙනවා. එතකොට කාණු තව දෙකක් තියෙනවා සුද්ධ කරන්න. ඒ කාණු දෙක සුද්ධ කරන්න ඕනේ. මේ පාත්තියේ මේ කාණුව සුද්ධ කරගෙන ගියොත් එහෙමද ගොඩක් ලේසි ඉතින් මට.
මේ කනවා නම් කොහොම හරි සුද්ධ කරලා ඉවරයක් කරන්න ඕනි අද මම. දැන් ඉතින් ඉර මුදුන් වෙන්න ළඟයි. අවුව ඉන්න පොඩ්ඩක් අමාරුයි. අවුව පොඩ්ඩක් බහිනකම් අපිට තියෙනවා පොඩි වැඩක් කරන්න. මොකද දන්නවද? අවුව ටිකක් පායනකම් ඉතින් නිකන් ඉන්නත් බෑනේ. ඒ නිසා මේ මල් පැල ටිකක් තියෙනවා. ඒ ටික පොඩි පෝච්චි වලට දාලා පොඩ්ඩක් අලුත් පැල ටිකක් හදමු. එතකම් කැක්ටස් පැලයක් එහෙම තියෙනවා මේ කුණු වෙලා අප්පයි ටික වතුර වැඩි වෙලාද කොහෙද? එඩි කුණු වෙලා. මේ කැක්ටස් පැල දෙක දාමු මෙන්න මේ චූටි පෝච්චි දෙකට. ඊට පස්සේ මේ පැලේ දාමු මේ පෝච්චියට වගේ. මේකට හරි. ඒ වගේ දාලා හදමුනේ. මේ පැලේ මාර ලස්සනයි. බලන් ඉන්නත් ආසයි වගේ පැලේ දිහා. දැන් ඉතින් මේ පුංචි කැක්ටස් පැල දෙක අර චූටි මල් පෝච්චි දෙකට දාලා අර ලස්සන නිකන් අර වැලක් වගේ ගිය මල් පැලේ තියෙන්නේ. ඒ මල් පැලේ ওই දුඹුරු පාට පෝච්චියට අපි දාමු. ඒකට දාලා හිටවගමු ඉතින්. මේක නම් හිටෙව්වා මේ පෝච්චියේ. ඒක ලස්සනයි ඉතින්. ඒ පෝච්චියට ගැලපෙනවා ඒ මල් පැලේ. දැන් ඉතින් හිටවගත්ත මල් පැල ටිකට වතුර ටිකක් දාගමු. මේ පුංචි කැක්ටස් පැල දෙකට දාලා මෙන්න මේ පැලේ නම් වැටුණා වතුර දාද්දි. ඒක නිකන් අර වැලි වලින් වගේ තියෙන ඒ ටික. ඒකයි චූට්ටක් ඉතින් හිටවල තියමු ඉතින්. කෑවෙත් නෑ උදේට. දැන් ඉතින් කාලා ඉන්න ඕනේ. දැන් වෙලාව කීයද? 10යි 10යි. මාරු. පොඩ්ඩක් නැගිටින්න පරක් වුණා. ඩක් නෙමේ හොඳටම පරක් වුණා නැගිටින්න. දැන් නම් හරියට වැටුණ කැප් එක. දැන් ආයි ගැලවෙන්නේ නෑ කැප් එක. කාලා බීලා තේ වීලා ආයි යනවා පොඩ්ඩක් වැඩ කරන්න. පොඩ්ඩක් වැඩ කරන්න. තාම මට එක කාණුවක්වත් සුද්ධ කරගන්න බැරි වුණා. කොහොම හරි එකක් හරි සුද්ධ කරගන්න ඕනේ අද. නැත්තම් බෑ. මෙන්න මෙතෙන්ට විතරයි. මෙන්න මෙතෙන්ට විතරයි සුද්ධ කරේ තාම. පේනවනේ අවුව. පුදුම අවුවක් තියෙන්නේ. මෙන්න තේ පැල යායක්. යායක් තිබ්බට ඉතින් ඔක්කොමගේ නෙමෙයිනේ. එහා කොනේ ඉඳලා මෙහා කොනට තනිකරම තේ තවන්. ඔන්න බලන්න. මෙන්න කොන. ඕම් පත්ති 3-4ක් පැනලා ගියාම දෙලින්ම තියෙනවා. මේ අර කොනේ ඉඳලා මේ කොණ්ඩම තේ තවන් තමයි. තේ පැල යායක් තියෙන්නේ. කියවිල්ල පැත්තකට දාලා ආයෙ ඉතින් සුද්ධ කරමු පටන් ගන්න. ඒ කියන්නේ ඉවර කරපු තැනින් ආයෙ පටන් ගමු. මෙන්න මේ මං කිව්වේ තේ බකට් වල තියෙනවා තනකොළ. ඒ තේ බකට් වල තනකොළ ගලවද්දී පැලෙත් එක්කම ඉගිලිලා එන්න බලනවා. ඒ නිසා පරිස්සමෙන් තමයි ඒ ටික මේ සුද්ධ කරන්න තියෙන්නේ. දැන් මගේ තේ පැල ටිකට මාස 6ක් 7ක් වගේ තමයි වෙන්නේ. තව මාසෙකින් දෙකකින් වගේ විකුණන්න පුළුවන් තරමට තේ පැල ටික හැදෙනවා. ඉතින් පෝර දාලා ඉතින් හදපුවම පස්සේ ඉක්මනටම වැවෙනවා ඉතින්. මෙන්න මේ වගේ වැටුනේ දැන් තේ බකට් එක. එන්නේ එකේ තේ පැලේ නැහැ. තේ පැලේ මැරිලා. මැරිච්ච තේ පැල නම් ගොඩක් තියෙනවා. ඒවල ඉතින් තනකොළ වැවිලා තේ බකට් එකේම. පාත්ති ඇස්සෙත් තනකොළ තියෙනවා කියලා මම කිව්වේ. මේ තියෙන්නේ තනකොළ වැල් වගේ ගිය තනකොළ జాතියක් වැවිලා තියෙනවා. තේ පාත්තියම වහගන්නවා වගේ. එහෙම වහගත්තම තේ පැල ටික මැරෙන්න බලනවා. ඒ නිසා ඒ ටිකත් ඉතින් ගලවලා අයිනකට දාමු.
කානුවල තියෙන තනකොළ ටික ඇදලා දාන්න ඕනේ දැන් ඉතින්. සුද්ධ කරා වගේ නෙමේ. එක කානුවක් නම් සුද්ධ කරලා ඉවර කරගත්තා කොහොම හරි. දැන් ඉතින් සුද්ධ කරපු ටික එක තැනකට ගොඩ ගහලා ඒ ටික ඇදලා විසික් කරන්න තමයි තියෙන්නේ. නැත්තම් ආයි පොඩි වැස්සක් ගිය ගමන් එතනම පැලවෙනවා තනකොළ ටික ඇද්දේ නැත්තම්. පොඩි වෙලාවකට අවුවනම් ටිකක් පායලා තිනවා. මෙන්න මේ වගේ තියෙනවා නම් ෂෝක් අප වැඩ කරන්න. අවුව නෑනේ එතකොට. හුළඟකුත් තියෙන හින්දා මේ වෙලාවට නම් ගානක් නෑ. මේ දවස්වල හුළඟ අපිට. තනකොළ ටික ඉතින් ඇදගෙන අයිනටම යන්න තමයි තියෙන්නේ. මේ පොඩි ගොඩවල් ගහලා තියෙනවා. දැන් අර අන්තිම තනකොළ ටික මම කරන්නේ ඇදලා අයිනටම දානවා. ඊට පස්සේ මේ තනකොළ ටික පොර කවරයක් ගෙනල්ලා ඒකට මේ තනකොළ ටික දාලා ඇදලා විසික් කරන්න තමයි තියෙන්නේ. මොනවා හරි තවානක් දාගත්තම හොඳයි. එතකොට ඒ තවාන බලාගෙන අපිට ඉන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට වුණ ගමන් ඉක්මනටම තනකොළ නම් වැවෙනවා ඉතින්. ඒ ටිකත් ඉතින් අයින් කරන්න ඕනේ අපි. මේ වගේ වේගෙන් සුද්ධ කරන්න පුළුවන් නම් හොඳයි නේද? තනියම කියවනවා. මොකක් හරි වැඩක් කරනකොට මං වගේ තනියම කියවන අය තව ඉන්නවා ඉතින්. ඉන්නව ඇති කියලා මං හිතනවා. කැරකි සුද්ධ කරමු ඉතින්. කොහොම හරි කමන්නේ. කැරකිලා හරි උඩ පැනලා හරි සුද්ධ වෙනවා නම් එච්චරයිනේ වෙන්න ඕනේ. ඒ හින්දා ඉතින් සුද්ධ කරමු. අදට නම් සුද්ධ කරලා ඇති වගේ. අදට නිකන් ඇති වගේ. මහන්සි. දැන් මං අර ටික සුද්ධ කරනකම මම තනියම සුද්ධ කරේ. ඔය පැත්තවත් හිටියේ නෑනේ. එනකම් බලා හිටියා ආවේ නෑ ඔයා. ඔයා ආවේ නෑනේ. තනියම මම සුද්ධ කරා. වෙනදට නම් ඉතින් මං සුද්ධ කරනකම් එහා පැත්තේ කානුවට වෙලා ඉන්නවා. එහා පැත්තේ කානුවට වෙලා ඉන්නවා. මං සුද්ධ කරනකම්. අද පැත්ත පළාතේ ආවේ නෑ. මං තරහා ටොමිත් එක්ක. ඕන්නේ මට ටොමිව. සුදු චූටි කොල්ලා අත දෙන්න කොන ඉතින්. අත දෙන්න. කො අත? අක්කට අත දෙන්න. අදට මං ගිහින් එන්නම් ඉතින් ඔයාලට thank you මාව අහන් හිටියටයි බලන් හිටියට.